අයිබෝන් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඔයාලා හැමෝටම අදත් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ අදත් ඔන්න අලුතෙන් අපි වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් මේ වීඩියෝ එක අද මම ඔයාලට පෙන්නන්නම් වෙනද වගේම මොනවද අලුතින් ඇවිල්ලා තියෙන ස්ටොක් එක මොනවද කියලා සහ මේ සතිය අපි මොනවද අලිව කරේ ඒ වගේම ඉස්සරහට මොනවද එන්න තියෙන කියන ඔන්න ඔය ටික මේ වීඩියෝ එකේ මම ඉස්සරහට ඔයාලට පෙන්නන්නම්. ඉතින් ලොකු ස්ටොක් එකක් මේ සතිය ආවේ නැහැ. පොඩි ෆෝන් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒක කොටස් දෙකකට ආවේ. එතකොට මම ගිය සතියේ වීඩියෝ එක දාලා තිබ්බා S24 Plus ෆෝන් කීපයක් සහ S23 Ultra එකක්. ඉතින් ඒකත් ලංකාවට ආවා. ඉතින් මම මේ වීඩියෝ එකේ ඉස්සරහට පෙන්නන්නම් ඒවා මොනවද කියලා. ඉතින් ඊට අමතරව පොඩි තව බජට් ෆෝන් ටිකක් ආවා සහ S24 FE ඒ වගේම S24 සහ තව පොඩි බජට් ෆෝන් ටිකක් ආවා. ඉතින් මම ඒ ටික ඉස්සරහට වීඩියෝ එක පෙන්නනවා. ඉතින් ඒ වගේම මේ සතියේ මම අලෙවි කරපු ෆෝන් කීපයක විතරක් වීඩියෝ ගත්තා මට පුළුවන් වෙලාවට. ඉතින් ඔක්කොගම වීඩියෝ ගන්න බෑ මොකද අපි කස්ටමර් ෆෝන් එක ගන්න ආපු වෙලාවට අපිට ඇත්තටම වීඩියෝ කර කර ඉන්න අවස්ථාවක් නැහැ. ඉතින් අර ඩිලිවරි එකට දාපු ෆෝන් කීපයක විතරක් මම වීඩියෝ අරන් තියෙනවා. ඉතින් මම ඒ ටිකත් මොනවද කියලා ඔයාලට පෙන්නනවා. ඉතින් ඒ වගේම එන සතියේ එන්න ස්ටොක් එකක් තියෙනවා. එතන ෆෝන් සෙට් එකක්ම තියෙනවා. ඉතින් කොරියාවේදීත් තව මේ සතියේ අය විසින් හෙට ආපු ෆෝන් සෙට් එකක් අරගෙන තිනවා. ඉතින් එතන S25 Ultra තියෙනවා. ඉතින් ඒවත් පුළුවන් වුණොත් මම මේ වීඩියෝ එකට ඇඩ් කරන්නම්. ඉතින් මගෙන් ෆෝන් කොහොමද ගන්නෙ? එතකොට ඒ වගේම කොහොමද මම දෙන්න වොරන්ටි එක සහ ඔයාලට කොහොමද ගෙවන්න දෙන්නේ? අන්න ඒ විස්තරත් මම වීඩියෝ එක අවසානයේදී කියන්නම්. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ දැනට මගේ ළඟ මේ සතියේ ඉතුරුලා තියෙන ස්ටොක් එක. ඉතින් මෙතන iPad කීපෙකුත් තියෙනවා. ඉතින් ඒ වගේම බජට් ෆෝන් රේන්ජ් එකේ කීපෙකුත් තියෙනවා. ඉතින් මුලින්ම තියෙන්නේ Galaxy Buddy 3 කියන ෆෝන් එක. මේකේ 15 5G කියන්නේත් මේ ෆෝන් එකම තමයි. ඉතින් මේකේ මිලිඇම්පියර් 5000ක බැටරි එකක් තියෙනවා. ඉතින් ඒ වගේම සුපර් ඇමෝලෙඩ් ඩිස්ප්ලේ එකක් තියෙනවා අංගල් 6.5ක. ඒ වගේම 128 6GB RAM එකක් තමයි තියෙන්නේ. ඉතින් 50 මෙගාපික්සල් කැමරා එකක් එක්කෙන මේ ෆෝන් එක 5G ෆෝන් එකක්. ඉතින් ඒ වගේම සයිඩ් මවුන්ටඩ් ෆින්ගර්ප්‍රින්ට් එකක් තියෙනවා. ඉතින් පට්ට ගහන්න පුළුවන් ෆෝන් එකක්. මේකෙන් කලර්ස් කීපයක් තියෙනවා මේ වෙනකොට ගන්න පුළුවන්. ඉතින් ඒකෙම 4G ෆෝන් එකක් තියෙනවා. 4G එක වලට 38000කින් වගේ දෙන්න පුළුවන්. 5G එක 39500කින් අපිට දෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ තියෙනවා කාලෙකින් ආවා S21 කියන ෆෝන් එක S series එකේ 2020 ගාපු බේස් මොඩල් එක තමයි මේක. ඉතින් මේක 256 8GB RAM එකකින් තමයි එන්නේ. ඉතින් ඒ වගේමයි මේකේ අංගල් 6.2ක ඩයිනමික් AMOLED 2X ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. ඉතින් සුපිරි ඩිස්ප්ලේ එකක් තියෙන්නේ මේකේ. ඒ වගේම අතට ගොඩක් පහසුයි. මොකද බේස් මොඩල් එක වල දන්නවා පොකට් සයිස් එකට අපි අතට පහසුවට තමයි මේ මොඩල් එක හදන්නේ. ඉතින් මේකේ චිප්සෙට් එක තියෙන්නේ Exynos 2100 කියන චිප්සෙට් එක. ඉතින් ඒ වගේම මේකේ මිලිඇම්පියර් 4000ක බැටරි එකක් තියෙන. ඉතින් බැටරි නම් මේ වගේ සාමාන්‍ය මට්ටමින් තමයි කරන්නේ. ඔයාලා දන්නවා බේස් මොඩල් වල ලොකුවටම බැටරි කරන්නේ නැහැ. ඉතින් යාළුවනේ ඊට පස්සේ අපිට තියෙනවා ඇවිල්ලා S24 FE 4FE කියන මොඩල් එකත් මේ පාර ෆෝන් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් යාළුවනේ තරමක් විශාල ඩිස්ප්ලේ එකක් තියෙන මේක අඟල් 6.7ක ඩයිනමික් AMOLED 2X ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඉතින් ඒ වගේම 256GB 8GB RAM එකකින් තමයි මේ ෆෝන් එකේ ඉන්න ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේකේ බැටරි එකත් මිලිඇම්පියර් 4700ක සුපිරි බැටරි එකක් තියෙන්නේ. ඉතින් මේ ෆෝන් එක දෙන්න පුළුවන් ෆුල් සෙට් එකම රුපියල් 1,15,000 චාර්ජර් බෑක් කවර් ටෙම්පර්ඩ් ග්ලාස් ඉතින් ඒක ඔක්කොම දාලා ඉතින් යාළුවනේ ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා S24 කියන ෆෝන් එක. ඔයාලා දන්නවා 2024 Galaxy ලා ගියාපු කට්ටියගේ S24 series එක අපු බේස් මොඩල් එක. ඉතින් මේකත් ෆ්ලැග්ෂිප් ලෙවල් එකේ ඩිවයිස් එකක්. ඉතින් යාළුවනේ මේකත් 256 8GB RAM එකකින් තමයි එන්නේ. ඒ වගේම Exynos 2400 කියන chipset එක මේකේ තියෙන්නේ. ඉතින් 50 මෙගාපික්සල් කැමරා එකක් තියෙනවා. ඉතින් මේකේ ඒ වගේම OIS පහසුකමත් එක්කම එන කැමරා එකක් තියෙන්නේ. ඉතින් කලර් වේරියන්ට් තුනක් තියෙනවා. 1,15,000 වගේ මේ ෆෝන් එක ගන්න පුළුවන් ඔයාලට මෙතන තියෙන සෙට් එක. ඉතින් ඊට පස්සේ තියෙනවා S23 FE කියන මොඩල් එක 256 8GB RAM එකක් තියෙන මේ ෆෝන් එකට.
ඒ වගේම Exynos 2200 කියන chipset එක තමයි මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම බැටරි හැම සුපිරියටම කරන මේ ෆෝන් එකේ මිලියම්පියර් 4500ක බැටරියක් තියෙන්නේ. මම කලිනුත් ඔයාලට පෙන්නලා තිනවා මේ ෆෝන් එකේ පොඩ්ඩක් ෆ්‍රේම් එකේ කන්ඩිෂන් එක අඩු ඔයාලට බලා ගන්න පුළුවන්. චූටි සීරීම් දෙකක් තියෙන උඩයි යටයි. මේ ෆෝන් එක ෆුල් සෙට් ඔයාලට දෙන්න පුළුවන් රුපියල් 80000කට වෙන කිසිම ඉෂුව එකක් නැහැ. ඩිස්ප්ලේම 100%ක්ම තියෙනවා. අනිත් වර්කින් කන්ඩිෂන් 100%ක්ම තියෙනවා. ඉතින් අලුත්නේ ඊට පස්සේ තියෙනවා සුපුරුදු පරිදි අපිට හැමදාමත් ගෙන්නන ෆ්ලිප් ෆෝන්. ඉතින් ෆ්ලිප් 4 ෆෝන් එක මේ පාර ඩිවයිස් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ අඟල් 6.7ක ඩයිනමික් ඇමෝල්ඩ් 2x 120Hz රිෆ්‍රෙෂ් රේට් ඇති ඩිස්ප්ලේ එකක් තියෙන. ඒ වගේම කවර් ඩිස්ප්ලේ එක අඟල් 1.9ක ඒකෙත් සුපර් ඇමෝල්ඩ් ඩිස්ප්ලේ එකක්. ඉතින් ඒක දෙන්න පුළුවන් රුපියල් 74000ට වගේ ෆුල් සෙට්. ඉතින් යාළුවනේ ඊට පස්සේ තියෙනවා iPad කීපයක්ම ඇවිල්ලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් iPad 6 generation එකෙන් iPad කීපයක් තියෙනවා. ඉතින් ඒ වගේම 6 generation වගේම 5th generation එකකුත් තියෙනවා. ඉතින් මේකේ Apple Pencil එක එන pad කීපයක් තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා iPad වල මේ අර Samsung ලගේ අර ඔයාලා දන්නවා Galaxy Note series එකේ series එකේ තියෙනවා අර මේ S Pen එක. ඉතින් ඒ S Pen එක විදිහට අපිට මෙහෙම මේ use කරන්න පුළුවන් මේක. ඉතින් එයාලගේ මේ tab series උත් එනවා S series එකේ tab එනවා. ඉතින් ඒ වගේත් මේ ඒ විදිහටම මේකෙත් S Pen එක වගේ මේකේ තියෙන pencil එක නැත්නම් Apple pencil එක use කරන්න පුළුවන්. ඉතින් හොඳම කන්ඩිෂන් එකෙන් ටැබ් කීපයක් තියෙනවා. ඉතින් රුපියල් 50000 වගේ ඉඳලා උඩට ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අපිට කතා කරන්න. ඉතින් ඒ වගේම සමහර මෙතන තියෙන ටැබ් වලට ආපු ඔරිජිනල් පවුච් එක පවා තියෙනවා. ඉතින් හොඳම තත්ත්වයේ තියෙනවා මේ ටැබ්ස් පාවිච්චි කරන්න පුළුවන් මට්ටමේ හොඳම තත්ත්වයේ තියෙනවා. ඉතින් මගේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ මේ වීඩියෝ එකේ ඔයාලට තියෙන නම්බර්ස් වලට කතා කරලා ඒ අවශ්‍ය තොරතුරු ගන්න පුළුවන්. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අපිට කතා කරන්න. ඉතින් යාළුවනේ ඔයාලට කලින් සති වීඩියෝ එක මම පෙන්නනවා මේ මෙතන දකින්න පුළුවන් S20 Plus S24 Plus ෆෝන් ටික සහ එතන S23 Ultra එකක් වගේ තිබ්බා. ඉතින් ඒක මම කලින් සති දාලා තිබ්බා ලංකාවට එනවා කියලා. ඉතින් ඒ ටික ඇවිල්ලා තියෙනවා ලංකාවට මේ මෙතන තියෙන ෆෝන් ටිකත්. ඉතින් මෙතන තියෙනවා S24 Plus ඔරිජිනල්ම same මේ box එකත් එක්ක ආපු ෆෝන් සෙට් එකක්. ඉතින් මෙතන ඔරිජිනල් කේබල් එකේ ඉඳලා සියලුම ඇක්සසරිස් එක්කම box තියෙනවා same box. ඉතින් මේක 256 12GB RAM එකක් එන්නේ. ඉතින් ඒ වගේම මේකේ chipset එක Exynos 2400 කියන chipset එක. ඉතින් ඔයාලට පේන ඇති මේ ෆෝන් එකේ UI update එක 8.5 එකට අප්ඩේට් කරලා තියෙනවා. ඉතින් හොඳම තත්ත්වයේ තියෙන ෆෝන් එකක්. මේකේ බැටරි එකත් මිලියම්පියර් 4900ක බැටරියක් එන්නේ. මිලියම්පියර් 4900ක් කියන්නේ ඔයාලට මේකේ බැටරි හොඳටම කරනවා. මොකද මේකේ ඩිස්ප්ලේ සයිස් එක සහ මේකේ chipset එකේ performance එක හොඳටම බැටරි කරන device එකක් තමයි ඉතින් මේක. ඉතින් මේක ඔයාලට 1,33,000න් ගන්න පුළුවන් full set එකම. ඉතින් අපි මේක original cable එකක් තියලා තියෙන. ඒ වගේම 25 watt charger එකක්. back cover එකක් හොඳ tempered glass එකක් දෙනවා. display එකට in display fingerprint එකක් තියෙන නිසා fingerprint වැඩ කරන හොඳ tempered glass එකක් එක්ක. දැන් ඉතින් මේ ඔක්කොම 5G phone. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. ඉතින් යාළුවනේ ඔයාලා බලා ගන්න ඔරිජිනල් ඇක්සසරිස් එක්කම තියෙනවා. ඉතින් තවත් ෆෝන් එකක් තියෙනවා S24 Plus එකක්. මේක සුපිරිම කන්ඩිෂන් තියෙනවා. ඉතින් මේකේ නම් බොක්ස් එක නැහැ. මේකත් හොඳම තත්ත්වයේ තියෙනවා. ඉතින් කලින් කියපු ස්පෙක්ස් ටිකම තමයි තියෙන්නේ. ඔයාලට පේනවා 12GB RAM එකක් මේකේ තියෙන්නේ. ඉතින් black color එකෙන් ඇවිල්ලා තියෙන මේ ෆෝන් එක. මේකත් 1,33,000න් වගේ දෙන්න පුළුවන් ඔයාලට. ඉතින් යාළුවනේ ඊට පස්සේ ඇවිල්ලා තියෙන S23 Ultra එකක් 2023 Galaxy S23 series එකේ flagship device එක තමයි. ඉතින් ඒ අවුරුද්දේ තියෙන හොඳම වැඩ කෑලි ටික දාලා එන ෆෝන් එක තමයි. ඉතින් මේක 256 8GB සමාන 12GB RAM එකක් තියෙන මේ ෆෝන් එකට. ඉතින් ඒ වගේම ඔයාලා දන්නවා මේකේ S Pen එකක් එනවා. ඉතින් මේකේ තියෙන්නේ processor එක තමයි Snapdragon 8 Gen 2 කියන flagship processor එක. ඉතින් සුපිරිම performance තියෙන processor එකක් තියෙන්නේ. ඉතින් ඒ වගේම අඟල් 6.8ක QHD+ dynamic AMOLED 2x display එකක් තියෙනවා. 120Hz refresh rate එකක් එක්ක. ඉතින් යාළුවනේ මේකේ 256 12GB RAM version එක ඔයාලට 1,56,000කින් වගේ මිලදී ගන්න පුළුවන්. ඉතින් හොඳම තත්ත්වයේ තියෙන ෆෝන් එකක් තමයි මේක.
ඉතින් මේකේ බැටරි එකක් තියෙන්නේ මිලියම්පියර් 5000ක බැටරි එකක්. ඉතින් ඒ වගේමයි මේකේ ඔයාලට පේනවා ඇති කැම් අතර මාරු වෙන විදිය. ඉතින් පාට්ටම ස්මූත්. ඉතින් මේකේ ඔයාලට පේන්නනම් 10x zoom කරලා කොහොමද quality එක කියලා. ඉතින් optical zoom 10x කැමරා එකක් තියෙන්නේ. ඉතින් අපිට digital zoom නෙවෙයි මේක optical zoom. හරි යාළුවනේ ඉතින් මම හිතනවා ඔයාලා ඒ වීඩියෝ ක්ලිප් එක බලන්න ඇති කියලා. ඉතින් අපි බලමු දැන් ඉස්සරහ සතියේ ඉස්සරහට එන්න මොනවද තියෙන ෆෝන්ස් කියලා. ඉතින් ඒකෙත් පොඩි වීඩියෝ ක්ලිප් එකක් හෝ දෙකක් තියෙනවා. ඉතින් එතන ඉස්සරහට මොනවා හරි එන්න තියෙනවා නම් ඔයාලට ඉතින් බලලා කලින්ම මොනවද ඔයාලට ඕනේ කියලා ඕඩර් එකක් දාගන්න පුළුවන්. ඉතින් ඇඩ්වාන්ස් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔයාලා නිකන් මැසේජ් එකක් දාලා තියෙන අයියේ මට මේ උතන වෙන්නකෝ මේ ෆෝන් එක වල. ඉතින් මම ඒක නෝට් කරගන්න. හරි යාළුවනේ අපි බලමු දැන් ඉස්සරහට මොනවද එන්න තියෙන ෆෝන් කියලා. අයිබෝවන් ජෙසි මොබයිල් කොරියා අද 2026 8යි 19 මම මේ වීඩියෝ එක කරන්නේ. අද ෆෝන් ටිකක් ඇවිල්ලා තියෙනවා අපිට. මම ඉක්මනින් කියාගෙන යන්නම් ෆෝන් ටික මොනවද කියලා. මුලින්ම S22 එකක් තියෙනවා ඔයාලට. බලන්න S22 බලන්න කන්ඩිෂන් 100% හොඳට තියෙනවා. S22 බොක්ස් එකත් එක්කම ඔරිජිනල් බොක්ස් එකත් එක්කම ඇවිල්ලා තියෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කෝල් කරලා වෙන් කිරීමක් කරන්න. පින් කලර් එකකින් තියෙන ෆෝන් එක. ඊට අමතරව S23 Plus එකක් ඇවිල්ලා තියෙනවා අපිට. 3 Plus මෙන්න බලන්න 3 Plus හොඳටම තියෙනවා. ඒ කන්ඩිෂන් ෆෝන් හොඳටම තියෙනවා. මෙන්න බලන්න බැක් කාලයකින් ඇවිල්ලා තියෙන්නේ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා ගන්න S23 Plus එකකින් තමයි මේක තියෙන්නේ. ඊළඟට S23 වලින් අපිට කෑලි 4ක් විතර ඇවිල්ලා තියෙනවා. මෙන්න බලන්න S23 මම කින්ද පෙන්නන්නම් ටක් ගාලා. පින් කලර් එකකින් කෑලි 3ක් විතර තියෙනවා. මෙන්න බලන්න S23 කන්ඩිෂන් එක හොඳට තියෙනවා. මේක නම් මේවට ස්ටිකර් පවා තියෙනවා මේ ටිකේ. මේ ස්ටිකර්වත් ගලවලා නැහැ මේ ෆෝන් එකේ. මෙන්න බලන්න. මෙන්න බලන්න අනිත් ෆෝන් දෙක. back color S23 කෑලි 4ක් විතර තියෙනවා අපි ගාව. S23 එකෙන් ආය තව තියෙනවා අපිට නෝට් 10 එකක් තියෙනවා. ගොඩ කාලෙකින් නෝට් 10 එකක් නම් ආවේ. මෙන්න බලන්න ෆෝන් එක 100%යි. මේක S Pen එක ඊටම ඔක්කොම තියෙනවා. මෙන්න බලන්න නෝට් 10 එක 5G ෆෝන් එක. ගොඩ කාලෙකින් ෆෝන් එකක් ආවේ මේ නෝට් 10 එකෙන් අපිට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කෝල් කරලා වෙන් කිරීමක් සිදු කරගන්න. ඊළඟට බජට් ෆෝන් තමයි තියෙන්නේ. බජට් ෆෝන් එකෙන් අපි ජම් 4 එකක් තියෙනවා. මෙන්න බලන්න ඒ කන්ඩිෂන් ෆෝන් එක. බජට් ජම් 4 එක ජම් 4 එකෙන් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කෝල් එකක් දීලා මේ කරගන්න පුළුවන්. ඊට අමතරව බඩි 3 එකකින් කෑලි ජම් 3 එකකින් කෑලි 3ක් විතර තියෙනවා. මෙන්න බලන්න ජම් 3 එකකින් ජම් 3 එක මේ වගේ ස්ටිකර් පව හැම එකම තියෙනවා.
ජම්ප් ට්‍රී හොයන කට්ටියට මේ කැලි 3ක් විතර වගේ තියෙනවා. ඊට අමතරව A15 කැලි 3ක් විතර වගේ ඇවිල්ලා තියෙනවා. බලන්න A15 කැලි 3ක් විතර වගේ තියෙනවා අපි ගාව. මම ඉක්මනට පෙන්නන්න වීඩියෝ අවසන් කරන්න ඕන හින්දා A15 කැලි 3ක් විතර වගේ තියෙනවා. ඉතින් යාළුවනේ ඊට පස්සේ තියෙනවා Quantum 3 නැත්නම් M53 කියන ෆෝන් එකෙන් ඩිවයිස් කීපයක් තියෙනවා. ඉතින් අර කලින් අයියගේ රෙකෝඩින් එකේ වොයිස් එක මෙතන පැහැදිලි නෑ. වෙන සද්දයක් ඇහෙනවා. ඉතින් ඒකයි මම මෙතන වොයිස් කරන්නේ. ඉතින් මේක 128 8GB RAM එකක් එන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති punch hole display එකක් තියෙනවා. super AMOLED display එකක්. මාරම quality මේ ෆෝන් එක. මේකේ බැටරි එකත් milliampere 5000ක බැටරි එකක් තියෙන්නේ. ඉතින් මේකෙනුත් ඩිවයිස් කීපයක් තියෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් එන්න කලින් ඕඩර් එකක් දාන්න. මොකද මේ ෆෝන් එක මේ සතියේ හෙට අනිද්දාටම ඔයාලට ගන්න පුළුවන්. මේවා අපි කොරියාවෙන් දැනට දාලා තියෙන්නේ. ඉතින් ඒ වගේම ඔයාලට මේ බලා ගන්න පුළුවන් M33 කියන ෆෝන් එක. ඒකත් M53 වගේම තමයි. මේකත් 128GB RAM එකක් එන්නේ. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරලා කලින්ම වෙන් කර ගන්න පුළුවන්. ඉතින් අර ඊට පස්සේ තියෙනවා A22 කියන ෆෝන් එක 128GB ෆෝන් එක. මේකත් 5G ෆෝන් එකක්. ඉතින් මේ වගේ මිල ගණන් ඔක්කොම ලංකාවට ආවට පස්සේ ඉක්මනින්ම ඔයාලට දැනුම් දෙන්නම්. ඉතින් හොඳම තත්ත්වයේ තියෙනවා මේ ෆෝන් එකත් 5G ෆෝන් එකක් විදිහට මිලියම්පියර් 5000ක බැටරි එකක් මේකෙත් තියෙන. ඉතින් හොඳට බැටරි ගන්න ෆෝන් එකක්. හරි යාළුවෝ මම හිතනවා ඔයාලා මේ වීඩියෝ ක්ලිප් එකත් බලන්න ඇති කියලා. ඉතින් ඊට පස්සේ අපි මේ පහුගිය සතියේ ෆෝන්ස් කීපයක් වීඩියෝ කීපයක් ගත්තා. මම ඩෙලිවරි දාපුවා විතරයි. නැත්නම් මම ළඟට ඇවිල්ලා හම්බෙන්න ආපු මගේ මිලදී ගත්ත ෆෝන්ස් වල මට ඇත්තට වීඩියෝ ගන්න ටයිම් එකක් තිබ්බේ නැහැ. මොකද අපිට ඒ වෙලාවේ අපේ කස්ටමර් ඇවිල්ලා ඉන්නවා අපිට වීඩියෝ කරන්න ඇත්තටම ටයිම් එකක් නැහැ. මොකද එයාගේ අවශ්‍යතාවය අපි ඒ වෙලාවට ඉටු කරලා දෙන්න ඕනේ. ආහන දේවල් වලට අපි උත්තර දෙන්න ඕන. එතකොට එයාට මොන හරි අඩුපාඩුවක් තියෙනවා අපි ඒ වෙලාවේ මේ විසඳලා දෙන්න ඕන. ඉතින් ඒ නිසා අපි අර ඩෙලිවරි එකට දාපු ෆෝන් කීපයක විතරක් ඔක්කොම ගන්න බැරි වුණා. ඉතින් ඒ කීපයක් මොනවද යවුවේ කියලා අපි මේ වීඩියෝ එකෙන් දැන් බලමු. ඉතින් යාළුවනේ මේ ඔයාලට බලා ගන්න පුළුවන් නේ මම පහුගිය සතියේ ඩෙලිවරි එකට දාපු ෆෝන්ස්. ඒ කියන්නේ මගේ ළඟට අවිල්ලා ගත්ත ෆෝන්ස් නෙවෙයි. ඩෙලිවරි එකට දාපු ෆෝන් කීපයක්. ඉතින් මෙතනත් ඔක්කොම ෆෝන්ස් නෑ. මම අර මට පුළුවන් වෙලාවට මම වීඩියෝ අරන් තියෙනවා. ඉතින් ඒ ගත්තේ වගේ ඒ ඩිවයිස් ටික තමයි මේ ඔයාලට බලා ගන්න පුළුවන් නේ. ඉතින් මේ M44 කියන ඩිවයිස් එක. ඉතින් ඒකත් අපි ඩෙලිවරි එකට දැම්මා. ඉතින් මට මේකේ බෑක් කවර්ස් තිබ්බේ නෑ ඇවිල්ලා මේ ඒ යවන වෙලාවේ. ඉතින් ඒ කට්ටියට මම පොරොන්දු වුණා බෑක් කවර්ස් ටික ආපුවම යවනවා කියලා. ඉතින් අනිත් ඇක්සසරිස් ටික යවුවා. ඉතින් ඊට පස්සේ තියෙනවා S10 5G කියන ෆෝන් එක 256 8GB RAM එකක් එන ෆෝන් එකක්. ඉතින් මේකෙත් ටෙම්පර්ඩ් ග්ලාස් එක ගහලා බෑක් කවර් එක දාලා 20W charger එකක් ඒ වගේම fast charging cable එක ඔක්කොම දාලා තමයි අපි ඩෙලිවරි එකට දැම්මේ. ඊට පස්සේ ඒ 42 කියන ඩිවයිස් එක. ඉතින් මේකත් අපි ඔක්කොම ඇක්සසරිස් එක තමයි ඩෙලිවරි එකට දැම්මේ. ඊට පස්සේ S24 Plus එකක් තිබ්බා. S24 Plus එකක් මේකත් ඔරිජිනල් බොක්ස් එක ආපු ඩිවයිස් එකක්. සේම් ඉන්බොක්ස් එක ආපු ඩිවයිස් එකක්. ඉතින් මේකත් ෆුල් සෙට් එකම අපි ඩෙලිවරි එකට දැම්මා. ඉතින් යාළුවනේ මේක දුන්නේ 1,33,000ක මුදලකට. මට ප්‍රයිස් ටික කියන්න බැරුණා. ඉස්සෙල්ලා දුන්නා M44 අපි 39500ෙන් දුන්නේ. ඒ 42 32500ෙන් දුන්නේ. ඉතින් S10 5G එක අපි රුපියල් මට මතක හැටියට 55000ක වගේ මුදලකට තමයි 56000කට වගේ හෝ 55000ක වගේ මුදලකට තමයි ලබා දුන්නේ. ඉතින් යාළුවනේ ඊට පස්සේ S23 FE කියන ඩිවයිස් එක අපි ඩෙලිවරි එකට දැම්මා. ඉතින් මේකත් ෆුල් සෙට් එකම අපි දැම්මේ රුපියල් 86000ක වගේ මුදලකට. charger එකයි 25W charger cable back cover tempered ඔක්කොම දාලා රුපියල් 86000කට වගේ තමයි මේක අපි දැම්මේ. ඉතින් යාළුවනේ ඊට පස්සේ S24 කියන ඩිවයිස් එක මේක අපි 1,20,000කට තමයි දුන්නේ. හොඳම තත්ත්වයේ ඒ කන්ඩිෂන් එකේ brand new condition වගේ ෆෝන් එකක් මේක. ඉතින් 25W charger එකයි cable එකයි back cover එක දාලා අපි tempered glass එක ගහලා ඉතින් ඒ ෆෝන් එකට කොරියාවේදී ආපු ඔරිජිනල් පාවිච්චි කරපු back cover එකකුත් තිබ්බා. ඉතින් අපි ඒකත් දාලා තමයි කස්ටමර්ට ඩෙලිවරි එකට දැම්මේ. ඉතින් යාළුවනේ ඊට පස්සේ අපි මේක මං හිතන්නේ දුරට යවුවේ ගාලට වගේ මට මතක හැටියට
මේක අපි 12GB RAM එකක් තියෙන 512GB ෆෝන් එකක් S23 Ultra 512GB ස්ටෝරේජ් එක තියෙන ෆෝන් එකක්. ඉතින් මේකත් අපි ඩිස්ප්ලේ ස්ටිකර් එක ඇප්ලයි කරලා මේක හයිඩ්‍රෝජෙල් ස්ටිකර් එකක් අපි කොරියාවෙන් ගෙන්නන. ඉතින් ඒකත් ඇප්ලයි කරලා ඒ වගේම අපි 25W charger එක කේබල් එක එතකොට බැක් කවර් ඒවා ඔක්කොම දාලා අපි මේකත් ඉතා සුරක්ෂිත ලෙස ඩෙලිවරි එකට දුන්නා. ඉතින් යාළුවනේ මම හිතනවා ඔයාලා වීඩියෝ ක්ලිප්ස් ටික ඔක්කොම බලන්නද කියලා. ඉතින් මම අර මුලින්ම පෙන්නුවා මොනවද දැන් ස්ටොක් එකේ තියෙන්නේ ෆෝන්ස් කියලා. ඉතින් එතන මොනවා හරි ඔයාලට අවශ්‍ය දෙයක් තියෙනවා නම් මට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දාන්න. WhatsApp එකට කෝල් එකක් ගන්නත් පුළුවන්, normal කෝල් එකක් ගන්න පුළුවන්. ඉතින් මගේ contact details මම මේ වීඩියෝ එකේ මූඩින් දාලා තියෙනවා. ඉතින් ඒ නම්බර් එකට කතා කරලා ඔයාලට අවශ්‍ය දේවල් තොරතුරු ගන්න පුළුවන්. ඉතින් ඒ වගේමයි මම කියන්න ඕන මම දැන් මේ වීඩියෝ එක අද බලන කෙනෙක් ඉන්නවා නම් ඉතින් මේ එයාලට දැනගෙන ඉන්න මේ දේ කියන්නේ මොකද දිගටම මාත් එක්ක මේ channel එකේ ඉන්න මගේ subscribersලා නම් දන්නවා මගේ විස්තර. ඉතින් මම දකුණු කොරියාවෙන් තමයි ෆෝන් ගෙන්නන ෆෝන් තමයි වලට අලවි කරන්නේ. දකුණු කොරියාවේ භාවිත කරපු ෆෝන්. ඉතින් මේ ෆෝන් ගොඩක් හොඳ තත්ත්වයේ තියෙන ෆෝන්. මොකද මගේ සහෝදර දෙන්නෙක් ඉන්නවා කොරියාවේ. ඉතින් එයාලා ඉන්නේ දුරකථන අලෙවි කරන ෂොප් එකකම තමයි වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා එතෙන්ට එන හොඳ ෆෝන්ස් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අර කොරියන් කට්ටිය ගෙනල්ලා දෙනවා. එයාලගේ එක්ස්චේන්ජ් වලට එන ෆෝන්ස් තියෙනවා. ඉතින් බොහෝ වෙලාවට පළවෙනි අයිතිකරුගෙන්ම ගන්න ෆෝන් තමයි ඉතින් හොඳ මට්ටමේ තියෙනවා. අපි ඒ වෙලාවට හොඳට තියෙන ෆෝන්ස් අපි ලංකාවට දානවා. ඉතින් ඒවා තමයි ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට පළවෙනි අයිතිකරුගෙන්ම ගත්ත ෆෝන් තමයි ඔයාලට ගෙනල්ලා අපි අලෙවි කරන්නේ. ඉතින් යාළුවෝ මම මේ වීඩියෝ වල කියන ෆෝන් වල ප්‍රයිස් හැම එකක්ම කියන්නේ ෆුල් සෙට් එක. ඉතින් ෆුල් සෙට් එකට ඔයාලට අනිවාර්යෙන් ෆාස්ට් චාර්ජින් charger එකක්, ෆාස්ට් චාර්ජින් කේබල් එකක්, ඉතින් ඒ වගේම ටෙම්පර්ඩ් ග්ලාස් එකක්, ඒ වගේම බෑක් කවර් එකක් ඔය ඔක්කොම හම්බ වෙනවා. ඉතින් අපි සාමාන්‍ය ෆ්ලැග්ෂිප් ලෙවල් ෆෝන් වලට 25W charger එකක් දෙනවා. හොඳ GaN ටෙක්නොලොජි තියෙන. ඉතින් ඒ වගේම බජට් රේන්ජ් එකේ ෆෝන් වලට අපි දෙන්නේ 20W charger එකක්. ඉතින් ඒ වගේම curved screen තියෙනවා. දවල් දාන curved edges එක තියෙන screen තියෙන ෆෝන් තියෙනවා. S22 Ultra, 3 Ultra, S21 Ultra ඔන්න ඔය වගේ ඔය යන රේන්ජ් එකකට අපි ඩිස්ප්ලේ එකට ගහන්න හයිඩ්‍රෝජෙල් ස්ටිකර් එකක් දෙන්න. ඒකත් අපි කොරියාවෙන්ම විශේෂයෙන්ම ගෙන්නන එකක්. ඉතින් ඒ වගේම බෑක් කවර් ටෙම්පර්ඩ් එක ඔක්කොම හම්බ වෙනවා. ඉතින් යාළුවනේ අපේ වොරන්ටි එක ගැන කතා කරමු. ඉතින් විශේෂයෙන්ම හැමෝම බලන් ඉන්නේ කොහොමද මම දෙන වොරන්ටි එක මොකක්ද කියලා. ඉතින් ඔයාලට හැම ෆෝන් එකකටම මම සේල් කරන හැම ෆෝන් එකකටම ඔයාලට දින 14ක් නැත්නම් සති දෙකක කාලයක් අනිවාර්යයෙන්ම මම චෙකින් වොරන්ටි එකක් විදිහට ඔයාලට ෆෝන් එක මොනවා හරි ඉෂුව එකක් තියෙනවා නම් ෆෝන් එක චෙක් කරගන්න ටයිම් එකක් දෙනවා. ඉතින් ඒ ටයිම් එකේදී ඔයාලට අනිවාර්යයෙන්ම ෆෝන් රීප්ලේස්මන්ට් වොරන්ටි එකක් දෙනවා. ඉතින් ඔයාලා ගත්ත මොඩල් එකෙන් ඔයාලට වෙන ෆෝන් එකක් ගන්න පුළුවන්. ඒ මොඩල් එක අපි ළඟ දෙන්න තිබ්බේ නැත්නම් ඔයාලට ඊට උඩින් තියෙන මොඩල් එකක් හරි පල්ලෙහාන් තියෙන මොඩල් එකකට හරි යන්න පුළුවන්. ඒක ඔයාලගේ කැමැත්ත මත. ඒ මොකක්ත්ම ඔයාලට අවශ්‍ය නැත්නම් ඔයාලට මුදල් අවශ්‍ය නම් අපි මේ ෆෝන් එකෙන් මිලදී ගත්ත මුදලට ඒ මුදල අනිවාර්යයෙන්ම ඔයාලට රිටර්න් කරනවා. ඒක අපි මනි බෑක් වොරන්ටි එකක් විදිහට තමයි දෙන්නේ. ඉතින් යාළුවනේ ගොඩක් හැමෝම අහන දෙයක් තමයි ගෙවන්න කොහමද දෙන්නේ කියලා. ඉතින් අපි ගෙවන්න දෙන්නේ එකම එක ක්‍රමවේදයක් තියෙන්නේ කොකෝ පේමන්ට් හරහා විතරයි. දැනට අපේ ගෙවන ක්‍රමවේද කොකෝ පේමන්ට් හරහා ඔයාලට ඉන්ස්ටෝල්මන්ට් විදිහට මිලදී ගන්න පුළුවන්. ඔයාලගේ කොකෝ ඇප් එකේ පෙන්නනවා වාරික 3-6ද කියලා පෙන්වන විදිහට තමයි ඔයාලට මිලදී ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් අර මම කලින් වීඩියෝ එකේ කිව්වා කොකෝ ඇප් එකෙන් කොහොමද මිලදී ගන්න කියලා ඔයාලට වීඩියෝ එකක් මට ගේන්නම් කියලා. ඉතින් මම ඒක ඉක්මනට අරන් යන්නම්. මොකද කාර්ය බහුලත්වය නිසා මට වීඩියෝ එකක් ඒකට හදාගන්න බැරි වුණා. මම ඒකත් ඉක්මනින්ම අරන් යන්නම්. ඉතින් කොකෝ ඇප් එකේ රෙජිස්ටර් වෙලා තියෙන කට්ටියට මගෙන් ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ මගෙන් ෆෝන් එකක් මිලදී ගන්න එන්න ඕනද නැත්නම් කොහොමද ඩෙලිවරි කරනවද කියන එකට උත්තරේ මම කියන්නම්. ඉතින් ඔයාලට මගෙන් ෆෝන් එකක් මිලදී ගන්නවා නම් ඔයාලා එන්න ඕන. මම ඉන්නේ පිළිමතලාව කියන ප්‍රදේශයේ. ඉතින් පිළිමතලාව ටවුන් එක පොඩ්ඩක් ඇතුළට එන්න ඕනේ. ඉතින් මාව හම්බෙලා මිලදී ගන්න කට්ටියට මම ලොකේෂන් එක WhatsApp එකට දානවා. ඉතින් ඔයාලට එතෙන් ඇවිල්ලා මිලදී ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව දුර බැහැර ඉන්නවා නම් එන්න අපහසුතාවයක් තියෙනවා නම් 100%ක්ම විශ්වාසවන්ත ලෙසම ඔයාලට මම ඩෙලිවරි කරලා දෙනවා. ඉතින් කැෂ් ඔන් ඩෙලිවරි නෑ. ඩිපොසිට් වලට තමයි ඩෙලිවරි කරන්නේ. අනිත් දේ තමයි ඔයාලට මම ඩෙලිවරි කරන්න කලින් ඔයාලට මට වීඩියෝ කෝල් එකක් ගන්න පුළුවන්. මම ගොඩක් වෙලාවට එහෙම කැමති කට්ටියට අනිවාර්යයෙන්ම වීඩියෝ කෝල් එකක් කරන් මම ඉන්න තැන ඒ වගේම ලයිව්ම ඔයාලට මම ෆෝන් එක පෙන්නනවා. ඒ වගේම ඔයාලට අවශ්‍ය ෆෝන් එකේ අවශ්‍ය සීළු තොරතුරු නැත්නම් ෆෝන් එකේ වීඩියෝ එකක් ඕන වීඩියෝ එකක් ෆොටෝස් ඔයාලට අවශ්‍ය පරිදි ලබා දෙනවා. ඉතින් එහෙම ඔක්කොම
100ක් තහවුරු කරගත්තට පස්සේ තමයි මම ඩිලිවරි එකට ෆෝන් එක දාන්නේ. ඉතින් ඕන වෙලාවක ඕන කෙනෙකුට ඩිලිවරි දාගන්න කලින් WhatsApp එකකින් හරි වෙන ක්‍රමවේදකින් මට වීඩියෝ කෝල් එකක් ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ කෝල් එකක් කරන් මට ඔයාලට ඒ වෙලාවෙම ෆෝන් එකේ තත්ත්වය ඔයාලට ඒ වෙලාව මොන හරි පරීක්ෂා කරන්න පුළුවන් නම් ඔයාලට ඕන වෙලාවක පරීක්ෂා කරලා බලලා ඒ වෙලාවෙදිම කන්ෆර්ම් කරලා තමයි මම ඩිලිවරි එකට ඕකේ එක ඔයාලගෙන් ගන්නෙ. ඉතින් ඊට පස්සේ අපි ඒ අවශ්‍ය මුදල් අපේ බැංක් එකට ඩිපොසිට් කරලා පස්සේ අපි ඩිලිවරි එකට courier service එකට අපි ෆෝන් එක බාර දෙනවා. ඉතින් එතන ඉඳලත් ඔයාලගේ අතට හැම වෙලෙකුත් ඒ ටයිම් එකෙත් අපි ඔයාලට 100%ම ෆෝන් එකට වග කියනවා අර දින 14ට අමතරව. ඉතින් යාළුවනේ මේ දවස්වල හැටියට ඉතින් ගොඩක් 50% වගේ ඩිලිවරි දාගන්න කැමති නැති කට්ටිය ඉන්නවා. මොකද රටේ මේ දවස්වල පවතින තත්ත්වයත් එක්ක ඉතින් ඇත්තටම මම වුණත් දෙපාරක් තුන් පාරක් හිතනවා මුදලක් කලින් තැම්පත් කරලා භාණ්ඩයක් ගෙන්න ගන්න කලින්. මොකද මේ දවස්වල තියෙන තත්ත්වය ඔයාලා දන්නවා. ඉතින් ගොඩක් වංචා කරන කට්ටිය ඉන්නවා. ඉතින් එහෙම සැකයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මම දන්නවා ඔයාලා ඩිලිවරි දාගන්න අදිමදි කරනවා. ඉතින් ඒ නිසා ඔයාලට ඕනම වෙලාවක මට කතා කරලා මං ඉන්න තැනට එන්න පුළුවන්. නමුත් මම තව රැකියාවක් කරන ගමන් තමයි මේක ව්‍යාපාරය කරන්නේ. මොකද මම ෂොප් එකක් කරන්නේ නැහැ. ඉතින් මම ගෙදර ඉඳලා තමයි මම ඉන්න තැන ඉඳලා තමයි මම මේක කරන්නේ. ඉතින් මම ගොඩක් වෙලාවට අර දවසක් වගේ තමයි ගෙදර ඉන්නේ. ඔයාලට උදේ වරුවක ඕන දවසක එන්න පුළුවන්. මොකද මට හවස් වරුවේ වැඩ තියෙන්නේ. ඉතින් ඒ නිසා අර පොඩ්ඩක් එන්න කලින් මට කෝල් එකක් දීලා මේ ටයිම් එකට එනවා කියලා තහවුරු කරගෙන ඔයාලට ඕනම දවසක එන්න පුළුවන්. ඉතින් සමහර දවස් තියෙනවා මමත් අර ෆුල් ටෝටලි නිවාඩු ගන්න දවස්. ඉතින් ඒ දවසට අර පොඩ්ඩක් කලින් වාට කතා කරලා තිබොත් ඒ දවස් වලට මම ගෑරලා මම ඉන්න දවසට එන්න පුළුවන්. ඉතින් අර මම එන්න ඕන තැන ලොකේෂන් එක මම අනිවාර්යයෙන්ම වලට දානවා. මොකද ගොඩක් කට්ටිය ආසයි ෆෝන් එක අතට අල්ලලා බලලා ඒ අවශ්‍ය විදිහට තෝරලා කරලා ගන්න. ඉතින් ඒ නිසා මම කියනවා එහෙම ආස කට්ටියට අනිවාර්යයෙන්ම ඇවිල්ලා බලලම ෆෝන් එක මිලදී ගන්න කියලා. ඉතින් එහෙම අවස්ථාවකුත් මම ඔයාලට සලසලා දීලා තියෙනවා. ඉතින් යන්නේ තව දෙයක් කියන්න ඕන. මොකද අපේ ෆෝන් වල මිල සම්බන්ධ ඉතින් සමහර අය අහනවා අයියා ඔයාලගේ ෆෝන් මෙච්චර අඩු වෙයි කියලා අහන වෙලාවට අයි මේ ඔයාලගේ මේ ෆෝන් එක මෙච්චර වැඩි වෙන තැන් වල මේ ගණන් වලින් තියෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා මම දෙයක් කියන්නම්. දැන් මේ දිනවල ඇත්තටම ඩොලර් එකේ රේට් එක වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ මුදලේ අපේ මුදලේ අපි රුපියල් භාවිතගෙන රුපියලගේ අඩු වෙලා තියෙනවා. ඉතින් එතකොට අපිට වෙනවා දැන් අපි කොරියාවේදී ගනුදෙනු කරන්නේ කොරියාවේ මේ මාන්වොන් කියන මුදල් එකක තමයි ඒ රටේ තියෙන්නේ. ඉතින් අපිට මෙහි රුපියලෙන් ගෙවන්න ඕන ප්‍රමාණය ඒ රටට එන්න වැඩි වෙනවා. එතකොට අපිට වෙලා තියෙන ඊට සාපේක්ෂව තමයි අර මුදලේ මේ ෆෝන් වල මිල ඉහළ ගිහිල්ලා තියෙන්නේ. ඒක වැඩි කරන්න වෙලා තියෙන්නේ. නැත්තම් මේක ඇත්තට මමවත් මගේ අයියලවත් පෞද්ගලිකව මේ ලාභය බලාපොරොත්තු වෙමින් මේ ෆෝන් මිල වැඩි කරනවා නෙවෙයි. මොකද මේ දැන් කලින් මම මාසෙකට විතර කලින් විකුණපු මිල නෙවෙයි දැන් තියෙන්නේ පොඩි ගණන් වලින්. ඒක උඩට ඇවිල්ලා තියෙනවා. සමහර ෆෝන් වල නම් එහෙම ඇවිල්ලා නැහැ. සමහර ඒ තිබ්බ ගණන් වෙලා තියෙනවා. මොකද කොරියාවේ සමහර ෆෝන් වල පොඩි මිල අඩුකම් වෙනකොට අපිට ඒක ගන්නට ඒක බැලන්ස් වෙලා එනවා. නමුත් සමහර ෆෝන් වලට ඒ දේ කරන්න බෑ. ඒකයි ওই මිල වෙනස්කමක් වලට දකින්න ලැබෙන්නේ. ඉතින් යාළුවනේ මම මුලදී කිව්වා වගේ දැන් අර සමහරලාට නෝ අයියේ වගේ මේ මොඩල් එකේ මේ ෆෝන් එක අර අතෙන්ට වැඩි අඩුයි ගන්න කියලා අහනවා. එතකොට සමහරලාට නෝ අයියේ වගේ මේ මොඩල් එකේ මේ ෆෝන් එක මේ ඇයි අර තැනට වැඩි වගේ වැඩි කියලා. ඉතින් ඔකට මම සරලම උත්තරේ කියනවා නම් දැන් අපි ෆෝන් එක ඒ දවසට මිලදී ගන්න දවසට අපිට ලැබෙන අපිට නැත්නම් අපිට යන කොස්ට් එකක් තියෙනවා. ඉතින් අපි ඔය කොස්ට් එක ලංකාවට දාන්න යන කොස්ට් එක ඔක්කොම ඇඩ් කරලා ඒ වගේම අපි තියාගන්න ලාභයත් ඇඩ් කරලා ඉතින් අපි ඇත්තටම ලොකු ලාභ තියාගන්න පොඩි ලාභයක් තියාගන්න තමයි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. ඉතින් ඒ ලාභයත් ඇඩ් කරලා එතකොට සමහරලාට ඊට කලින් ලංකාවට ගෙනලා තියෙන ස්ටොක් ගෙනාපු කට්ටියක සමහරට මිල අඩු වෙලා තියෙන්න පුළුවන්. සහ ඒ කට්ටියට කොහෙන් හරි ලැබෙන තැනකින් අපිට වැඩි මිල අඩුවට ලැබෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා එක shops වල නැත්නම් එක විකුණන තැන් වල prices එක ගණන් වලින් වෙනස් වෙනවා. සමහරුන්ගේ ලාභය ගොඩක් වැඩියෙන් තියාගෙන තියෙන්න පුළුවන්. අන්න ඒ නිසා මිල එක තැන් වල එක මිල වල් තියෙන්නේ ඒකයි. අන්න මේ කියන්නේ ප්‍රධානම හේතුව ඒක. ඉතින් මම දන්නවා දැන් මේ ලංකාවට කොරියාවේ ෆෝන් විකුණනලා කොරියාවෙන් ගෙන්නලා ෆෝන් විකුණන කට්ටිය ඇත්තටම හොඳ ව්‍යාපාරිකයෝ ලංකාවේ ඉන්නවා. ඉතින් බහුතරයක්ම හොඳ කට්ටිය ඉන්නවා. ඉතින් ඒ නිසා ඔයාලට දැන් සමහරවිට මගේ මිලත් එක්ක සංසන්දනය කළා, ඒ වගේම මගේ ෆෝන් වල තියෙන ගුණාත්මක භාවය සංසන්දනය කළා, සවතාවනික සංසන්දනය කළා
ඔයාලට ඇත්තටම වාසියක් තියෙනවා නම් එතනින් මිල අඩු සහ ගුණාත්මක භාවය හොඳින් තියෙන තැනක මිලදී ගන්න එක තමයි ඔයාලට ඇත්තටම වාසි. ඉතින් නල්ල මම මේ දේවල් කියන්නේ ඔයාලට මගෙන්ම ෆෝන් එකක් මිලදී ගන්න කියන එක නෙවෙයි. මොකද මේ මං කලින් කිව්වාගේ අර ඔයාලට ගැළපෙන තැන ඉස්සලා තෝරගන්න. ඉතින් ඔයාලට මේ මං ඉදිරිපත් කරන මිල සාධාරණද ඒ වගේම විශ්වාසය ඔයාලට මම දෙන වොරන්ටි එක නැත්නම් කියන්නේ අපි වගකීම කාලය සීමාව වගකීමේ විශ්වාසය සහ අන්න ඒ දේවල් ඕවරෝල් සලකලා බලලා ඔයාලට හොඳ තැනක් තියෙනවා. මොකද එතනින් මිලදී ගන්න එක තමයි ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ. ඉතින් මම අර විතර අහන කීප දෙනෙක් අහන ප්‍රශ්නෙට තමයි ඒ උත්තරේ මම දුන්නේ. ඉතින් යාළුවනේ මම සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් තුනක ඉන්නවා. ඔයාලා මේ බලන බොහෝ දුරට වීඩියෝ එක බලන්නේ YouTube එක වෙන්න පුළුවන්. ඉතින් YouTube, TikTok, Facebook ඉතින් ওই තුනේම ඉන්නවා. ඉතින් ওই තුනේ අපි අප්ඩේට්ස් දානවා. ඉතින් ඒ වගේ මගේ WhatsApp group කීපයක් තියෙනවා. ඉතින් ඒ වගේ links දාලා තියන්නම් කැමති කට්ටිය add වෙන්න. ඉතින් ළඟ කිදිනගේ වගේ මුකුත් අප්ඩේට්ස් දාන්න බැරි වුණා. මොකද අර තියෙන කාර් බහුලත්වය සහ අපේ දැන් ගෙන්නන ෆෝන්ස් ඉතින් අර බොහලාවට අර ඒ ආපු ගමන්ම ඒවා අලුවි වෙනවා. ඉතින් එතකොට සමහරවිට group එකට දාන්න විදියක් නැති වෙනවා. මොකද අර එන්න කලින් ගොඩක් වෙලාවට දැන් ওই වීඩියෝ දාන්න නිසා ඔයාලා අර පර්සනල් කතා කරලා අයියේ මේ ෆෝන් එක තියන්න මේ ෆෝන් එක තියපම අර ෆෝන් එක ආපුවාම අපිට group එකට දාන්න තරම් ගොඩක් වෙලාවට ඉතුරු වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි අර groups වල අප්ඩේට් යන්නේ නැත්තේ. ඉතින් අර කලින් කිව්වා වගේ අර මං කියපු සෝෂල් මීඩියා වල YouTube, TikTok ඉතින් ඒ වගේම Facebook ඔය තුනේම ඔයාලට follow කරගෙන යන්න පුළුවන්. මොකද ඒ වගේත් මම අප්ඩේට්ස් දානවා. ඉතින් මේ ව්‍යාපාරය දැන්ට අවුරුදු 7කට ආසන්න ඉඳලා මම කරගෙන යනවා. මොකද මම 2020 තමයි මේ ව්‍යාපාරය පටන් ගත්තේ. ඉතින් ඒ වගේ පරණ අප්ඩේට්ස් බලන්න ඔයාලට මගේ Facebook එකට යන්න පුළුවන්. ඉතින් මගේ පරණම එක තමයි Facebook account එක. ඉතින් ඒකේ තියෙනවා මම මුලින් ඉඳලම මේ ව්‍යාපාරය පටන්ගෙන කොහොමද මේ බිස්නස් කරපු ආපු හැම පෝස්ට් එකක්ම වගේ එකේ තියෙනවා. ඉතින් ඊට පස්සේ තමයි TikTok එකට ආවේ. අන්තිමට තමයි මේ YouTube එකට මෑතකදී ආවේ. ඉතින් මම අය අවුරුදු 7ක් කිට්ටුවට පුරාම ඔයාලගේ විශ්වාසය දිනාගෙන ඉතින් මේ ව්‍යාපාරය කරගෙන යනවා. ඔයාලා ඇත්තටම මට මාරම සතුටක් තියෙනවා. මොකද දැන් ගොඩක් දුර බැහැර පැලැත්වල ඉඳලා මම කලින් වීඩියෝ එකෙත් කිව්වා. ඉතින් මට හිතා ගන්න බැරි තරම් මේ කට්ටිය එනවා මේ දුර බැහැර වලින්. ඉතින් ඒ මාව විශ්වාස කළා. මොකද එයාලා ඒ එන ගමන් මාර්ගයේ ගොඩක් ෆෝන් විකුණන තැන් ඉතින් ඒ වගේම දේවල් පහු කරලා ඉතින් මාව විශ්වාසම් කරලා ඉන්නේ. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි ඒකට. ඉතින් යාළුවනේ මම දැන් වීඩියෝ එක ඉවර කරන්න යන්නේ. ඉතින් ලබන සතියේ මොන හරි එන්න තියෙන ස්ටොක් එකක් තියෙනවා නම් සහ මොන හරි ඔයාලට අලුත් දෙයක් දෙන්න තියෙනවා නම් මම මේ සතියේ මැද අලුතින් වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මේ වගේම අලුත් වීඩියෝ එකකින් ඔයාලා ඉක්මනට හම්බෙන්න. එහෙනම් මම ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.